your hotel, homestay, or restaurant to go online. Get a free website for your hotel and a comprehensive property management system. Every booking request comes directly to you, and we don't charge any commission or booking fees. In this video, we'll guide you through setting up your hotel website in ceylonbooking.lk step by step. අද අපි ඔබට කියලා දෙන්නේ ඔබේ හෝටලේ සඳහා ceylonbooking.lk platform එක මගින් නොමිලේ ලබා දෙන වෙබ් අවකාශය සඳහා අන්තර්ගතය නැතිනම් content එක සකස් කරගන්න කොහොමද කියලා. ඔයාගේ හොටෙල් එකට, guest house එකට, villa එකට, එහෙම නැතිනම් home stay එකට වෙබ්සයිට් එකක් නැතිනම් නොමිලේම වෙබ්සයිට් එකක් හදාගන්න තියෙන පහසුම සහ ලාභදායීම ක්‍රමය තමයි ceylonbooking.lk කියන්නේ. මම සරල උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. අපි මේ ඉන්නේ හෙරිටන්ස් කණ්ඩලම හෝටලයට අදාළව ceylonbooking.lk වෙබ් අඩවිය හරහා නිර්මාණය කළ වෙබ් පිටුවක. ඔයාලට පේනවා මෙතන pages 4ක් තියෙනවා. මේකෙන් පළවෙනි එක book now කියන page එක. මේ page එක හරහා ඔයාගේ guest කෙනෙකුට ඔයාගේ හෝටලයට booking request එකක් දාන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ gallery page එක. ඔයාගේ හෝටලයට අදාළව ෆොටෝස් අප්ලෝඩ් කරලා තියන්න පුළුවන්. එතකොට අන්තර්ජාලය හරහා ඔයාගේ හෝටලය හා සම්බන්ධ වෙන කෙනෙකුට ඔයාගේ හෝටලේ ෆොටෝස් බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ about කියන page එක. මේ page එකේ තියෙන සියලුම අන්තර්ගතේ ඔයාට ඕන විදිහට edit කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන තියෙන logo එක, මේ tagline එක, email address එක, phone number එක, මේ තියෙන heading සහ content හැම දෙයක්ම ඔයා කැමති ලැන්ග්වේජ් එකකින්. ඒ කියන්නේ සිංහල, ඉංග්‍රීසි, දෙමළ, ප්‍රංශ, ජර්මන් ඕනෙම ලැන්ග්වේජ් එකකින් ඔයාට මේ page එකේ edit කරන්න පුළුවන්. ඊළඟ page එක ඔයාගේ services ගැන. ඔයාගේ තියෙන room types මොනවද? ඒ වගේ prices කොහොමද කියන දේවල් වගේම ඔයාගේ හොටෙල් එකකින් ලබා දෙන වෙනත් සේවාවන් මේ page එකේ list කරන්න පුළුවන්. ඔයා කැමති නම් prices නැතුව room types සහ facilities ටික විතරක් list කරන්නත් පුළුවන්. අපි දැන් බලමු මුලින් ඉඳලා මේ configuration ටික කරගන්නේ කොහොමද කියලා. අපි පළවෙනි හොටෙල් 100 සඳහා free of charge මේ වෙබ්සයිට් එක මාස 3ක කාලයක් සඳහා ලබා දෙනවා. මේ සඳහා ඔයාගේ හොටෙල් එක ceylonbooking.lk සමග register කරගන්න ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ info@ceylonbooking.lk කියන email address එකට request එකක් එවන්න. මේ request එකත් එක්ක මේ පහත සඳහන් විස්තර ටිකත් එවන්න. මුලින්ම ඔයාගේ හොටෙල් එකේ නම. උදාහරණයක් විදිහට ඔයාගේ හොටෙල් එකේ නම හෙරිටන්ස් නම් ඔයාට ලැබෙන මිනි වෙබ්සයිට් එකේ URL එක වෙන්නේ https://ceylonbooking.lk/heritance. හැබැයි ඔයාට කලින් මේ නම යටතේ වෙනත් කෙනෙක් ceylonbooking.lk එක රෙජිස්ටර් වෙලා හිටියොත් ඔයාගේ හොටෙල් එකේ නම අගට සිටි එක වගේ දාන්න වෙයි. උදාහරණයක් විදිහට heritance කණ්ඩලම. ඔයාට පෝර්ටල් එකට ලොග් වෙන්න Gmail address එකක් ඕනේ වෙනවා. ඒ හින්දා ඔයා info@ceylonbooking.lk කියන email එකට ඔයාගේ request එක එවනකොට ඔයාගේ Gmail address එකත් සඳහන් කරලා එවන්න. එතකොට ඔයාට පහසුවෙන්ම ceylonbooking.lk admin portal එකට log වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හොටෙල් එකට දැනටමත් logo එකක් තියෙනවා නම් ඒකත් එවන්න. ඔයාගේ contact number එකත් එවන්න. එතකොට අපිට පහසුවෙන්ම ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාගේ හොටෙල් එක register කළාට පස්සේ ඔයාට confirmation email එකක් ලැබෙනවා. ඒකේ තියෙනවා ඔයාගේ හොටෙල් එකට අදාළව mini website එක configure කරගන්න යන්න ඕනි URL එක. මේ URL එක click කළාම ඔයාට ඔයාගේ Gmail address එක enter කරන්න හෝ select කරන්න page එකක් එනවා. ඔයා අපිට ලබා දුන් Gmail address එක select කරලා ඔයාට පුළුවන් admin portal එකට log වෙන්න. ඔයා log වුණාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් හම්බ වෙනවා. මේකේ අපි අද කතා කරන්නේ මේ hotel pages කියන option ටික ගැන. එතනදී ඔයාලට මුලින්ම හම්බෙන්නේ hotel profile කියන එක. මේ hotel profile කියන එකට ගියාට පස්සේ ඔයාට ඔයාගේ හොටෙල් එකට අදාළව phone number එකක්, WhatsApp number එකක්, email address එකක්, ඔයාට
ඔයාගෙම කියලා වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒ වෙබ්සයිට් එකේ URL එක, ඔයාගේ හොටෙල් එකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක, ඊට පස්සේ ඔයාගේ හොටෙල් එකේ ඇඩ්‍රස් එක සහ ඔයාගේ හොටෙල් එක තියෙන ලොකේෂන් එකේ Google Map link එක වගේ ඉන්ෆෝමේෂන් ටිකක් ඔයාට එන්ටර් කරන්න පුළුවන්. කරලා ඔයාට මෙතනින් සේව් කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ brand messaging කියන link එක. මේ brand messaging කියන link එක හරහා ඔයාගේ හොටෙල් එකේ tagline එක වගේම content section 6ක් ඔයාට configure කරගන්න පුළුවන්. එතකොට header එකක් තියෙනවා, message එකක් තියෙනවා. ඒ විදිහට section 6ක් තියෙනවා. ඒ 6ම ඔයාට configure කරගන්න පුළුවන්. මෙතනදී configure කරන information ටික ඔයාගේ හොටෙල් වෙබ්සයිට් එකේ about කියන ටැබ් එක ඇතුළේදී ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාගේ හොටෙල් එකේ tagline එක ඉන්නේ මෙතෙන්ට. ඊට අමතරව ඔයා configure කරපු content section 6 මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ hotel gallery කියන එක. මේ hotel gallery කියන page එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ හොටෙල් එකේ images upload කරන්න. එතකොට ඔයාගේ හොටෙල් වෙබ්සයිට් එකට එන විසිටර්ස් ලට ඔයාගේ හොටෙල් එකේ images බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා ඇඩ් කරපු images ටික බලා ගන්න පුළුවන් වගේම ඒවා delete කරන්න, එහෙම නැත්නම් අලුතෙන් ඇඩ් කරන්න ඔයාට පුළුවන්. ඊළඟට අපි යන් room charges කියන link එකට. මේ room charges කියන link එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ visitors ලට ඔයාගේ තියෙන room types ඊට පස්සේ ඔයා ඒවට අය කරන charges පෙන්වන්න. ඉතින් අපි මෙතනදී add room charges කියන බටන් එක ක්ලික් කරොත් ඔයාට අලුතෙන් room type එකක් add කරගන්න පුළුවන්. එතනදී ඔයාට option තුනක් තියෙනවා. ඔයාගේ room එකට අදාළ full board charge එක කොහොමද, half board charge එක කොහොමද, room only charge එක කොහොමද, ඔයාට ඒක LKR හරි වෙන currency එකකින් දෙන්න පුළුවන්. ඊට අමතරව මේ room type එකට අදාළව guest ලා කී දෙනෙක් maximum පුළුවන්ද කියන එක. මේ තියෙන මේ විදිහට අපි add කරගත්ත room charges කිහිපයක්. එතෙන්දී ඔයාට ඕන නම් පුළුවන් particular category එකට අදාළව room charge එක පෙන්වන්න නැතුව ඉන්න. උදාහරණයක් විදිහට මෙතනදී අපි full board සහ half board charges පෙන්වලා නැහැ. room only charge කියන එක විතරයි පෙන්වලා තියෙන්නේ. ඊළඟට අපි යන්නේ facility charges කියන link එකට. මේ link එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ හොටෙල් එකේ තියෙන facilities ටික list කරන්න. එතනදී ඔයාට කැමති නම් ඒ facility එකට අදාළ charge එකත් පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක නොපෙන්වෙන්නත් පුළුවන්. මෙතනදී add facility charge කියන බටන් එක ක්ලික් කරාම ඔයාට facility name කියන එක යටතේ ඔයාගේ facility එකට අදාළ නම දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඒකට කැමති නම් amount එකක් දෙන්න පුළුවන්. ඒක LKR ද එහෙම නැත්නම් වෙන currency එකක්ද කියන එක ඔයාට define කරන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ හොටෙල් එකට අදාළව facilities ටික ඔයාට add කරගන්න පුළුවන්. එතකොට අපි මේ link පහේදී configure කරපු දේවල් ටික ඔයාගේ වෙබ්සයිට් එකට එන user කෙනෙකුට පේනවා. එතකොට මේ user ට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එක හරහා ඔයාගේ හොටෙල් එකේ විස්තර, contact details, ඔයාගේ room types මොනවද, ඒවට අදාළ charges මොනවද, ඔයාගේ තියෙන facilities මොනවද, ඊට පස්සේ ඔයාගේ හොටෙල් එකට අදාළ images ටිකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ටිකක් බලා ගන්න. ඊට අමතරව මේ වෙබ්සයිට් එක හරහා ඔයාට පුළුවන් booking request එකක් ගන්න. එතකොට ඔයාගේ වෙබ්සයිට් එකට එන user booking request කියන page එක හරහා ඔයාගේ හොටෙල් එකට booking request එකක් එවනවා. මේ request එක ඔයාට receive වුණාට පස්සේ ඔයාට පුළුවන් ඒක බලලා ඒක confirm කරන්න. එතකොට ඔයාට දැනටමත් property management system එකක් තියෙනවා නම් ඒකට ඔයා ඒක manual entry එකක් විදිහට add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ceylonbooking.lk හරහා ලබා දෙන property management system එක ඔයාට පාවිච්චි කරන්නත් පුළුවන්. ceylonbooking.lk ඔයාට comprehensive property management system එකක් දෙනවා. මේකෙදි ඔයාගේ හොටෙල් එකේ rooms, reservation ඒ හැම දෙයක්ම ඔයාට manage කරගන්න පුළුවන්.
හරි අපි දැන් බලමු අපි මේ කන්ෆිගර් කරගත් ඉන්ෆෝමේෂන් ටික ඔයාගේ ගෙස්ට් එහෙම නැත්නම් ඔයාගේ වෙබ්සයිට් එකට එන විසිටර්ට කොහොමද පේන්නේ කියලා. මෙන්න මේ වගේ වෙබ් පේජ් එකක් එහෙම නැත්නම් වෙබ් පෝර්ටල් එකක් තමයි ඔයාට හම් වෙන්නේ. ඒකේ මුලින්ම තියෙන book now කියන ටැබ් එක. මේ ටැබ් එකට ගියාම ඔයාගේ පේජ් එකට එන විසිටර් කෙනෙකුට පුළුවන් booking request එකක් දාන්න. එතනදී එයාගේ contact number එක, full name එක, check-in date එක, check-out date එක, number of adults, number of children, number of rooms. ඊට පස්සේ ඔයා configure කරපු room type වලින් එකක් එයාට select කරන්න පුළුවන්. ඊට අමතරව meal options select කරන්න පුළුවන් සහ additional facilities මොනවද ඕනේ කියන එක select කරන්න පුළුවන් සහ special request මොනවා හරි special requirement එකක් තියෙනවා නම් ඒක mention කරන්න පුළුවන්. කරලා submit booking request කියන බටන් එක ක්ලික් කරපුවාම මේ information ටික ඔයාගේ admin portal එකේ booking request කියන tab එක යටතේ available වෙනවා. එතකොට ඔයාට ඒක බලලා ඒක guest එක කතා කරලා ඒ booking එක confirm කරන්න පුළුවන්. ඊළඟට තියෙන gallery කියන tab එක. මේ gallery කියන tab එක හරහා ඔයාගේ web portal එකට එන visitor ට අප්ලෝඩ් කරපු images ටික බලා ගන්න පුළුවන්. සහ මෙතන get direction කියන link එක හරහා ඔයාගේ hotel එකේ location එක බලා ගන්න පුළුවන්. සහ chat with us කියන link එක හරහා ඔයාගේ visitor ට ඔයත් එක්ක WhatsApp හරහා chat කරන්න පුළුවන්. ඊළඟට තියෙන about කියන tab එක. මේ about කියන tab එකේ ඔයාගේ hotel එකට අදාළව ඔයා configure කරපු content එක visible වෙනවා. සහ එතන ඔයාගේ contact information ටිකත් available වෙනවා. ඊළඟට තියෙන services කියන tab එක. මේ tab එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් ඔයා configure කරපු room charges ඊට පස්සේ ඔයා configure කරපු additional facilities සහ ඒ වගේ charges ඔයාගේ visitor ට බලා ගන්න පුළුවන්. එතකොට මේ ටික තමයි ඔයාගේ visitor ට හම්බ වෙන්නේ. එතකොට මේ හරහා ඔයාට ඔයාගෙම කියලා වෙබ්සයිට් එකක් නැතත් ඔයාගේ information ටික ඉන්ටර්නෙට් එක හරහා ඔයාගේ potential customers ලට බලා ගන්න සලස්සන්න පුළුවන්.